බලන්න අර්ධ සම්නායක ඩයෝඩයක් සඳහා IV ලාක්ෂණිකය ලබා ගැනීම. ඉදිරි නැඹුරුව සඳහා පෙර නැඹුරුව සඳහා පෙර නැඹුරුව වෙන්න අපි දන්නවා P සංදිය මොනවා වෙන්න ඕනද? P වලට දාන වෝල්ටීයතාවය වැඩි වෙන්න ඕනි n පැත්තට දෙන වෝල්ටීයතාවයට වඩා. බලන්න ද්‍රව්‍ය මේකෙදි භාවිත කරන IN 4001 කියන ඩයෝඩය 5 කිලෝ ඕම් රේඛීය බෙදුමක්. ඊට පස්සේ 100 ඕම් 1 වෝල්ට් ප්‍රතිරෝධකයක්. මේක කෙලින්ම විද්‍යාගාරයේ මේවා අපිට වෙනම හොයන්න දැන මේ ට්‍රේනින් කිට් එකක් තියෙනවා. ඒක භාවිත කරාම මේ ඔක්කොම ටික ඔක ඇතුළේ තියෙනවා. ඊට පස්සේ 2 වෝල්ට් සරල ධාරා සැපයුමක්. බින්ද එකේ ඉඳන් වෝල්ට් මීටරයක් 2.5 පරාසයක් තියෙන බහු මීටරයක් භාවිත කරන්න පුළුවන් කියලා කියනවා මල්ටි මීටරයක්. ඊට පස්සේ 2.5 ඉඳන් මේකට භාවිත කරන බහු මීටරයක් භාවිත කරන්න පුළුවන්. සම්බන්ධ කම්බි මේ ටික තියෙනවා. මොන ට්‍රේනින් කිට් එකට අදාළව මේක තියෙනවා. මෙතනින් VF තියෙනවා. මේ ඔක්කොම ට්‍රේනින් කිට් එක ඇතුලේ තියෙනවා. එතකොට මේක ඇතුලේ අපිට ඇඩ්ජස්ට් කරන්න විතරයි තියෙන්නේ. එතකොට අපිට මේක ඇඩ්ජස්ට් කරගෙන යද්දී 0 ඉඳන් 12 දක්වා ඇඩ්ජස්ට් කරගෙන යන්න පුළුවන්. ඒකත් එක්ක අපිට වෝල්ටීයතාවය වෙනස් කරන ගමන් ඒකේ යන ධාරාව මෙන ගන්න පුළුවන්. ඒකට අදාළ වෝල්ටීයතාවයයි ධාරාව මයින්ඩ් තමයි උපකරණ දෙක මේ දෙක භාවිත කරන්නේ. මේකෙන් ධාරාව මයින්නවා, මේකෙන් වෝල්ටේජ් එක මයින්නවා. මේක පොටෙන්ෂියල් මීටර එකක හරහා විභව වැස්ම වෙනස් කරලා. ඕක තමයි කරන ප්‍රැක්ටිකල් එක කරන විදිහ අපි චුට්ටක් බලාගෙන යමු. හරිනේ. බලන්න මේ සිද්ධාන්තයේ දක්වා ඇති පරිපථයේ අටවන. අටවනද ඕක කෙලිම් ට්‍රේනින් කිට් එකේ දාන්න තියෙන්නේ පොඩි දේවල් ටිකක් විතරයි එහා මෙහා කරන්න තියෙන්නේ. අවශ්‍ය වන්නේ ඇමීටර් හා වෝල්ට් මීටර් හා කෝෂ පමණි. අනිත් ඒවා ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ඒ අග්‍රයේ විභව ශූන්‍ය වන පරිදි VR වාමාවර්ත කෙලවට කරකවා. මේක පොඩ්ඩක් මතක තියාගන්න. විභව බෙදුමේ වාමාවර්ත කරකුවට පස්සේ තමයි බිඳුවට සම්බන්ධ වෙන්නේ. දක්ෂිණාවර්තව නෙවෙයි. පරිපථයේ විදුලිය සපයන. ඊට පස්සේ ඔන්න කරන්ට් එක දෙනවා. දැන් ඒ අග්‍රයේ වෝල්ට් මීටරයේ පාඨාංකය 0.1 ඉඳන් 0.7 බැගින් වැඩි කරමින් ඇමීටරේ පාඨාංකයත් වෝල්ට් මීටරේ පාඨාංකයත් ගන්න කියලා. එහෙම කරගෙන යනකොට ඔන්න වෝල්ට් මීටරේ බිඳුවට කරකලා වාමාවර්තව කරකනවා. හරි. මේ කරකන විතරේ තියෙන අය වෙන මොකුත් ලොකුට ගහන්න දෙයක් නැහැ. වෝල්ට් මීටරයයි අයි ඇමීටරය සෙට් කරන්න විතරයි. වෝල්ට් මීටරේ සමාන්තරගතව ගහනවා. ඊට පස්සේ ඇමීටරේ ශ්‍රේණිගතව ගහනවා. ඊට පස්සේ අර විභව බෙදුමේ පොටෙන්ෂියල් මීටර එකේ වාමාවර්තව කරකලා විභව බිඳුවට සෙට් කරනවා. සෝරි මේ පොටෙන්ෂියල් මීටර එක නෙමෙයි. මෙන්න මේකේ මේකට දාලා අපි සම්බන්ධ කරන එකනාගේ මේ තියෙන්නේ. මෙතන ත්‍රිමාණෝ එක සකස් කරලා තියෙනවා. මෙන්න මේ ආව. මෙන්න මේ වගේ එකක් තියෙන උපකරණයක්. මේක වාමාවර්තය ඇඩ්ජස්ට් කරලා බිඳුවට සකස් කරගන්නවා. ඊට පස්සේ දශමයක වැඩි කරනවා. අපි වැඩි කරන්නේ දශමයක. ඒකට හේතුව තමයි සිලිකන් ඩයෝඩයක් සඳහා අපි දන්නවා 0.7 දී තමයි පෙර නැඹුරු ක්‍රියාත්මක වෙන්නේ. ධාරාව ගලන්න පටන් ගන්න. අන්න ඒ අවස්ථාවේදී අපිට මෙහෙම කරගෙන යද්දි බිඳුව 0.1 0.2 0.3 0.4 මෙහෙම වැඩි කරනකොට මෙන්න මේ වගේ අවස්ථාවකදී ඉතා විශාල ධාරාවක් එනවා. බිඳුවේ තිබිලා එකපාරම ධාරාව වැඩි වෙනවා. අන්න ඒකට අදාළ සටහන් ටික පාඩම් සටහන් කරගෙන ප්‍රස්තාරයන් දිනවා. ප්‍රස්තාරයන් දැම්මට පස්සේ මේ වගේ ලාක්ෂණිකයක් වෙනවා. ඔච්චරයි කරන් තියෙන්නේ. අය වෙන කරන් දෙයක් නැහැ. ඔය ට්‍රේනින් කිට් එකේම අටවන් තියෙන්නේ. අපිට ඒක නිසා මේකේ ප්‍රැක්ටිකල් එකක් විදිහට අහන්න ප්‍රශ්න ලොකුත් නැහැ. හරිද? ඔකේ අහනවා නම් අර තියරි ආශ්‍රිත ප්‍රශ්නයක් තමයි අහන්නේ. හරිද? පසු නැඹුරු අවස්ථාවේදී අපි උක පාවිච්චි කරන්නේ. මේකෙදි භාවිතා කරන බලන්න 5 කිලෝ ඇම්පියර් පොටෙන්ෂියෝ මීටරයක් රේඛීය වර්ගයේ ඒක අපිට B ටයිප් එකක් කියලා කියනවා. ඒකේ චුට්ටක් මතක තියාගන්න. සාමාන්‍ය හඬ පාලක කන්ට්‍රෝලර් ඒ වර්ගයේ ටයිප් එකක් විදිහට භාවිත කරන අපි මේකෙදි භාවිත කරන B ටයිප් එකක්. ඒවා තියෙනවා. හරිද? සෝවාච් චලමැනීම් සඳහා සංඛ්‍යාංක වර්ගයේ මේක කියන්නේ අපි ඩිජිටල් එකක් භාවිත කරන්න එපා කියලා. එහි ස්ථාව අගයක් ගන්න බැරි නිසා. ඒ නිසා අපි ගන්නේ ඩිජිටල් එකක් නෙවෙයි ඇනලොග් එකක්. මල්ටිමීටර විදිහට භාවිත කරන්නේ ඩිජිටල් මල්ටිමීටරයක් නෙවෙයි ඇනලොග් එකක්. ඒ කියන්නේ අර කට එහා මෙහා යන්නේ. අර පාඨාංක ඩිජිටල් තිරේ තියෙන එක නෙවෙයි. පාඨාංක එක දෙක. ඒකට හේතුව තමයි ස්ථාවර අගයක් ගන්න බෑ. ඒ වගේම පොඩ්ඩක් මතක තියාගන්න කමන්නේ. නේද? මේ ප්‍රැක්ටිකල් එකේ අර කරන් දෙන්නේ. ඒතකොට ඒකේදී අර බිඳුවේට ඇඩ්ජස්ට් කරනවා වාමාවර්තව කරකලා බිඳුවට ඇඩ්ජස්ට් කරලා 0.1 ගානේ වැඩි කරනවා. ඒ වැඩි කරද්දී මෙතනින් මේ වගේ වක්‍රයක් එනවා. ਉਹ වක්‍රය තමයි ගන්න තියෙන්නේ. ආයෙ ඔකේ කරන් දෙන්නේ. හරිද? 20% ප්‍රැක්ටිකල් එකේ කියන් තියෙන්නේ ওই ටික විතරයි. ලොකු දෙයක් නෙවෙයි. හරිද? ඊපස්සේ 36 වෙනි ප්‍රැක්ටිකල් එකේ 36 වෙනි ප්‍රැක්ටිකල් එකේ ට්‍රාන්සිස්ටර් එකට
ඔය විමෝචකය ඔය ප්‍රැක්ටිකල් එක ඔකටත් අදාළව ඔය කිට් එක තියෙනවා. ඔකට අදාළව කරන විදිහ මම චුට්ටක් කියන්නම්. මෙන්න සිලිකන් ට්‍රාන්සිස්ටරයක් අර ඉස්සෙල්ලා භාවිතා කරපු පොටෙන්ෂියෝමීටර් එකම භාවිතා කරන බී ටයිප් එකක්. ඊට පස්සේ ප්‍රතිරෝධ කට්ටලය ඒ කොටස් ටික ඔක්කොම ඒ ට්‍රේනින් කිට් එකක් තියෙනවා. ඒ ට්‍රේනින් කිට් එක ඇතුලේ ඔක්කොම ටික තියෙනවා. ඒක නිසා අවුලක් නැහැ. ඊට පස්සේ ප්‍රතිසම් බහුමීටරයක් ගන්නවා. ඊට පස්සේ තව බහුමීටරයක් ගන්නවා මේ ඇමීටරයක් සම්බන්ධ කරගෙන. ඊට පස්සේ 12 වෝල්ට් සාර්ධාරා පැපීමක් ගන්නවා. ඊට පස්සේ මේ පරිපත පුවරක් ගන්නවා. මේ බ්‍රෙඩ් බෝඩ් එකක් ඒක නිසා සම්බන්ධ කම්බිය සම්බන්ධ කළා ඔක ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ බලන්න කරන විදිහ 3.1 රූපේ පරිදි පරිපතය පුවරු මත අටවන්න. හරිද? ඔය විදිහට ට්‍රේනින් කිට් එකේ තියෙනවා එකෙක් ගොඩක් ඒවා ගහලා තියෙන්නේ වෝල්ට් මීටරේ ඔක්කොම ටික කරලා තියෙන්නේ ගුගත කරන කොටස විතරයි කරන් දෙන්නේ. ඊට පස්සේ මේකෙදි පාට අංකය බිඳුවට ඇඩ්ජස්ට් කරලා හිමීට දක්ෂිනාවර්තව කරකවලා අර විදිහටමයි මේකේ VCE වලගේ එකක් මෙන්න මෙතන සම්පූර්ණ කරගන්න ඕන. VCE වලගේ 5 වෝල්ට් වන්සේ සකස් කරගන්න. ඊට පස්සේ IB වෙනස් කරන විට පාට අංකය වෙනස් වෙන නිසා VR2 පරීක්ෂණ පුරාවට VCE නියතව තබා ගත යුතුය. VCE වලගේ අපි නියතව තියා ගන්නවා. නියතව තියාගෙන මේක IB වලගේත් එක්ක දැන් අපි අඳින්න හදන්නේ ලාක්ෂණික IBත් එක්ක IC විචලනය. එතකොට IB වෙනස් කරන්න. IB වෙනස් කරන්න පුළුවන් මේක හරහා. නමුත් IC වෙනස් වෙන්න නම් ඒකත් එක්ක මෙන්න මෙතන තියෙන C හා මෙතන E තියෙන විභවාන්තරය හැම වෙලාවෙම නියතව තියා ගන්න ඕනේ. ඒක නිසා VR2 මගින් අපි මෙතන මේ ඇඩ්ජස්ට් කරලා තියෙන මෙන්න මෙයා මගින් අපි හැම වෙලාවෙම VCE මොනවා කරගන්නේ? නියතව තියා ගන්නවා. දැන් VR2 සෙමෙන් දක්ෂිනාවර්තව කරකලා IBහි අගය 0 ඉඳන් 10 බැගින් වැඩි කරලා ඊට අදාළ IC පාඨාංක ගන්නවා. එහෙනම් කරන්නේ මොකද්ද? VCE නියතව තියාගන්න. වැදගත්ම දේ කවුද නියතව තියාගන්න කියලා ඇහුවොත් VCE. VCE නියතව තියාගන්නවා. අපි වෙනස් කරන ස්වායත්ත විචල්‍ය තමයි IB. මොන ස්වායත්ත විචල්‍ය? ඒකත් එක්ක වෙනස් වෙන පරායත්ත විචල්‍ය තමයි මෙයා. මෙයා පරායත්ත විචල්‍ය, මෙයා ස්වායත්ත විචල්‍ය, මේක පරායත්ත විචල්‍ය. හරිනේ? ඊට පස්සේ VC නියතව තියාගෙන මෙයා වෙනස් කරනවා බිඳුවේ ඉඳන් මිලි ඇම්පියර් 10 ගානේ ඊට පස්සේ ඒකත් එක්ක IC විචලනය ගන්නවා. එතකොට අපිට මේ පරිපතේ දීලා අහන්න පුළුවන් VC නියතව තියාගන්නේ VR2 මගින් VR1 මගින් අපිට දක්ෂිනාවර්ත කරලා මේ IB වෙනස් කරන්න පුළුවන්. හරිද? තේරෙනවද? IB වෙනස් කරන්න භාවිතා කරනවා මේ VR1 කියන එකනා VR2 කියන එකනා භාවිතා කරලා අපිට පරීක්ෂණේ පුරාවට VC නියතව තියාගන්න. මේකෙන් VC නියතව තියාගන්නවා. එතන තියෙන ඔක්කොම VR2 මගින් VC නියතව තියාගන්න. VR මගින් ඔය ටික වැදගත්. ඊට පස්සේ ප්‍රස්ථාරය ඇඳලා මෙන්න මේ රේඛී කොටසට අදාළව අනුක්‍රමණය ගත්තට පස්සේ එනවා IC බෙදීම IB. හරිද? ඒකෙන් අපිට ධාරාලාභය හොයාගන්න පුළුවන්. අනුක්‍රමණය මගින් ධාරාලාභය හොයාගන්න පුළුවන්. මේක වක්‍රයක් වෙන්නේ. වක්‍රයක් වෙනකොට අපිට මේකට ස්පර්ශයක් ගහලා තමයි අපිට ගන්න වෙන්නේ. ඒකට අදාළ ස්පර්ශකයක් ගහනවා නැත්නම් පණ්ඩාංක දෙකක් අරගෙන ඒකට අදාළව ගන්නවා. මෙහෙම ස්පර්ශකයක් ගහලා ගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ස්පර්ශකයක් ගහලා මෙන්න මේ වෙනසෙන් බෙදලා අනුක්‍රමණය ගන්න. මේ අනුක්‍රමණය බීටට සමානයි. ඔච්චරයි කරන් තියෙන්නේ. හරිනේ? දැන් මේකෙදි අහන්න පුළුවන් මේ පරිපතේ දීලා මේ IB වෙනස් කරන්නේ VR මගින් පොටෙන්ෂියෝමීටර් එකෙන්. VC නියතව තියාගන්නේ VR2 මගින්. ඊට පස්සේ ස්වායත්ත විචාල IB, පරායත්ත විචාල IC, වක්‍රය අඳින්න කිව්වොත් මේ වගේ වක්‍රයක් අඳිනවා. ඊට පස්සේ බීටා හොයාගන්න මොකෙන්ද කියලා අහන්න පුළුවන්. අනුක්‍රමණය වගේ ඊට පස්සේ ගානකට සම්බන්ධ කරලා පොඩි ගානක් ට්‍රාන්සිස්ටර් ආශ්‍රිතව කරන්න පුළුවන්. හරිනේ? ඕක තමයි කරන්නේ. ඒ වෙන මුකුත් නැහැ. හරිනේ? ඒකත් තේරෙනවනේ? අයිඩියා කියන්නේ මොකටද නේ? තේරෙනවද හැමෝටම? කරන විදිහ තේරෙනවනේ? හරි. ඊට පස්සේ අන්තිම 37 වෙනි එක මේක චුට්ටක් බලන්න ගේට්ස් ටික. නේද?
බලන්න සරල මූලික තාර්කික ద్వාර සත්‍යතා වගු පරීක්ෂණාත්මක විමසා වෙන ඒ වගින් දෙන්නත් ద్వාරය හඳුනා ගැනීම. මේක අපි ප්‍රශ්නවලදී ඕන තරම් ප්‍රශ්න කරලා තියෙනවා සත්‍යතා වගු නිර්මාණය කළා. ඒවම තමයි අහන්න තියෙන්නේ. අය ලොකු දේවල් මුකුත් කරන්නේ බලන්න කරන විදිය මේ වගේ සර්කිට් එකක් ගහලා අපිට LED ගහුවට පස්සේ පෙර නැඹුරු පසු නැඹුරු අවස්ථාවේ මේකේ සංඥාව හඳුනා ගන්න පුළුවන්. ඒ බිඳුව එක හඳුනා ගන්න LED භාවිත කරන්න පුළුවන්. මොකද LED කියන්නේ පෙර නැඹුරුවේදී ක්‍රියාත්මක කරන කට්ටිය. බිඳුව ගැහුවොත් 0.5 වෝල්ට් ගැහුවොත් ඒක ධන පැත්තට එයා LED පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතනදී බිඳුව කියන ටාර්ගට් මත LED පත්තු වෙනවා නම් එතනට හයි වෝල්ටේජ් එක සාමාන්‍ය වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ. වෝල්ට් 5ක් වගේ. එතකොට ඒක හරහා වෝල්ට් එක 5යි කියන්නේ අපි දෙන ප්‍රධාන එකයි කියලා හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිධානයේ පැත්තේ බල්බේ පත්තු වෙන්නේ නැත්නම් LED පත්තු වෙන්නේ නැත්නම් අපි කියන බිඳුවයි කියලා. LED පත්තු වුණොත් අපි කියන එකයි කියලා. ඕකෙන් තමයි අපි මේ සර්කිට් එක ගහලා තියෙන්නේ. මෙන්න ඉන්පුට් දෙක දෙන්න AB දාලා ඒක හඳුනා ගන්න මෙතන ඩයෝඩ් දෙකක් දාලා තියෙන LED දෙකක් අවුට්පුට් එක ගන්න D4 කියන එක දාලා තියෙනවා. ඕක තමයි කරලා තියෙන්නේ. මේ X1 X2 මෙතන වෝල්ට් 5ක් දීලා ඒක X1 X2 කියන ස්විච් හරහා මේක අපි පහ දෙනවද නැද්ද කියන එක තීරණය කරනවා. බලන්න ප්‍රතිධාන LED ඇසුරෙන් D3 LED ද LED නොදැල්වීම ප්‍රතිධාන බිඳුව බවද D3 දැල්වීමෙන් මෙතන D3 වෙන්න ඕන. D4 කියලා තියෙන මෙතන D3 වෙන්න ඕන. හරි. අවස්ථාවක් නිරූපණය වෙනවා. පුවරු මත පරිපතේ නිවැරදිව අටවන්න සංගෝහිත පරිපතය 7 වන අග්‍රය 5 වෝල්ට් ඍණාග්‍රයටත් 14 වන අග්‍රය ධනාග්‍රයටත් නිවැරදිව සම්බන්ධ කරන්න කියලා කියනවා. ඔන්න ඒ දෙන විදිහට සම්බන්ධ කරනවා. හරිද? මෙන්න මේ වගේ බෝඩ් අපි IC වලදී කතා කරනවානේ. එහෙම අංකණය කරන්න පුළුවන් එකේ ඉඳන් එහෙම නම් කරගෙන එනවා. අග්‍ර 8ක් තියෙන ඒවා තියෙනවා නේ. අග්‍ර 14ක් තියෙන ඒවා මේ 14 තියෙන එකක් කරන් තියෙන්නේ. මෙන්න මේ විදිහට සම්බන්ධ කරන්න කියලා කියනවා. ඒවා ඊට පස්සේ දැන් A හා B අග්‍රවලට x1 x2 ස්පර්ශ කරමින් විභව ලබාගෙන d1 d2 දැල්වීම නොදැල්වීම මගින් බිඳුව 1 තීරණය කරන්න. මම ඒක තමයි ඉස්සෙල්ලා කිව්වේ. ඊට පස්සේ ඒකට අදාළව බිඳුව වෙනවා නම් මේක බිඳුව වෙනවා නම් සත්‍යතාව අපි හිතමුකෝ n ద్వාරයකට අදාළව චෙක් කරනවා කියලා. එතකොට A B F ගන්නකොට මේ බල්බය A නොදැල්වෙන අවස්ථා d1 d2 නොදැල්වේ කියලා කියන්නේ දෙන්නම බිඳුවයි. ඒ අවස්ථාවේදී අනිවාර්යෙන් D3 කියන එකනත් බිඳුවයි. දැල්වෙන්නේ නැහැ. ඊට පස්සේ බිඳුව එක එක කියන්නේ B කියන එකනට අදාළව D1 දැල් වෙලා D2 දැල් වෙලා නැහැ. ඒ කියන්නේ බිඳුවයි එකයි. ඒ අවස්ථාවේදී D3 ඕෆ් වෙලා තියෙනුනේ. ඒක බිඳුවයි. ඊට පස්සේ D2 දැල් වෙලා D1 දැල් වෙලා නැහැ. එක බිඳුව. ඒ අවස්ථාවේදී මෙයා බිඳුවයි. මෙයා එකයි මෙයා එකයි කියන්නේ මෙයාත් දැල් වෙලා මෙයාත් දැල්ලා. එතකොට D3 දැල් වෙලා. පැහැදිලිනේ. ওই විදිහට සත්‍යතාව ටික සම්පූර්ණ කරන එක තමයි කරලා තියෙන්නේ. එතකොට මේවා ආශ්‍රිත ප්‍රශ්න වෙනම විශේෂයෙන් අහන්න දෙයක් නැහැ. තියරි ආශ්‍රිත තමයි අහන්න පුළුවන්. වෙන දේවල් අහන්න. තේරුණානේ? ඊපස්සේ තෝක තියෙන්නේ හරි බින්දුව හරි ලැබෙන සත්‍යතාවක් වශයෙන් වෙන සංවිධ පරිපත අංකය මේ කොහොමද මේ ටිකම තියෙන බලන්න සටහන් චුට්ටක් කියලා බලමු අපි. මෙහි ඇති සෑම සංවිධ පරිපතයක්ම සමාන ద్వාර හතර බැගින් ඇති ඒවායි. මෙහි පළමු ద్వාරයේ පමණක් භාවිතා කොට ඇත. ඉතිරි ద్వාර ඔක්කොම භූගත කරලා. මේකේ බලන්න සංවිධ පරිපතයේ ඇතුලේ තියෙන ගේට්ස් හතරක් නේ. මේ මෙතන ගැන කියන්නේ. හරිද? ඒකේ එකක් විතරක් භාවිතා කරලා අනිත් ඒවා භූගත කරලා තියෙන කියලා තමයි කියන්නේ. අපි ප්‍රැක්ටිකල් එක කරන්නේ. හරි. පළමුවෙනි ద్వාරයේ පමණක් භාවිතා කොට ඇත. ඉතිරි ඒවා එක highlight කරගත්තට කමක් නැහැ. හරි. මේ සඳහා භාවිතා කරගත්තේ TTL IC හෙවත් හේයින් 5 වෝල්ට් විභව සැපීමක් තිබීම අනිවාර්යයි. TTL කියලා කියන්නේ ට්‍රාන්සිස්ටර් ලොජික්. කියන්නේ ට්‍රාන්සිස්ටර් භාවිතා කරලා හදන කීයට. සමහර ඒවා තියෙනවා ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් ලොජික්. ට්‍රාන්සිස්ටරයි ඩයෝඩයි භාවිතා කරනවා. මේකෙදි ට්‍රාන්සිස්ටර්ම දෙකක් ට්‍රාන්සිස්ටර් විතරයි භාවිතා කරලා තියෙන්නේ. ඒකෙදි ඒ නිසා 5 වෝල්ට් වෝල්ටේජ් සැපීමක් අත්‍යවශ්‍යයි. CMOS භාවිතා කරන්නම් ධන 3 ඉඳන් 15 දක්වා මේ CMOS එකම කලින් තිබුණා දැන් නැහැ. ඒ නිසා ඕනේ නැහැ. වෝල්ටේජ් සැපීම භාවිතා කළ හැකියි. ඒ විට LED පාලක ප්‍රතිරෝධයේ අගයන් වෙනස් කළ යුතුය. LED පිරිවිතර මෙන්න මේ වගේ සලකා ගණනය කිරීමට IC වලගේ IC අගයන් වෙනුවට මෙන්න මේවා භාවිත කරන්න පුළුවන් කියලා කියනවා CMOS. හරිද? දැන් මේවා අර නිකන් අමතරව දීපු දත්තයන් විතරයි. හරිද? එතකොට අපිට පාවිච්චි කරන්න ඕනේ මේකෙදි
පළමු ద్వාර සෙට් එක විතර අනිත් අය භූගත කරනවා කියලා දැනගන්න එක හොඳයි. ඊට පස්සේ 5 වෝල්ට් සැපයුමක් භාවිත කරන්න ඕනේ. මොකද ට්‍රාන්සිස්ටර් ලොජික් එකක් මේකෙදි භාවිත කරන නිසා ට්‍රාන්සිස්ටර් භාවිත කරන නිසා CMOS ගැන එහෙම දැනගන්න ඕනේ නැහැ. CMOS භාවිත කරොත් ওই වෝල්ටීයතාවය පහේ නියත එකක් නෙමෙයි භාවිත කරන්නේ. ඊට වඩා අඩු එකක් භාවිත කරලා වැඩි එකක් දක්වා වැඩි කර ගන්න පුළුවන්. ඒව ඕනේ නැහැ. බලන්න මේ 9 වෝල්ට් භාවිත කරලා පාලක ප්‍රතිරෝධයගේ ගණනය කරන්නේ කොහොමද කියලා මහ ලොකු දෙයක් නැහැ. මේකෙදි දැන් මේක වැඩ කරන්න නම් කරන්ට් එක දෙන්න ඕනේ කොච්චරද? මේක අනුව V සමානයි IR දැම්ම කියලා හිතන්නකෝ. ප්‍රතිරෝධ LED එක. LED එකේ හරහා දැන් වෝල්ටීයතාවය මේක ගණනය කිරීමක් කියලා මහ ලොකුට හිතන්න දෙයක් නැහැ. හරිද? දැන් මේකෙදි හිතන්නකෝ LED යට ශ්‍රේණිගතව ඔන්න ගහනවා ප්‍රතිරෝධය R. හරිද? මම ඒකයි කිව්වේ ගණනය කිරීම තියෙන්නේ සාමාන්‍ය දෙයක් කියලා. මේක වැඩ කරන්න වෝල්ටීයතාවය දෙකයි වෝල්ට් ඕනි. මේක යන මිලි ඇම්පියර් ගාන 10යි. මේකට ගහලා තියෙන කෝෂය මෙයාලා දීලා තියෙන 9 වෝල්ට්. හරිද? මේකයි මේ ප්‍රැක්ටිකල් එක කියලා ලොකුට හිතන්න දෙයක් නැහැ. මේක ගණන් හදලා තියෙනවනේ. මේක 9 වෝල්ට්. ඒතර මේක හරහා තියෙන වෝල්ටීයතාවය මෙයාලා දීලා තියෙන 2 වෝල්ට්. එහෙනම් අනිවාර්යෙන් R හරහා තියෙන වෝල්ටීයතාවය කීයද? 9න් 2ක් ගියාම 7යි වෝල්ට්. ඒතර මේකේ යන ධාරාව මෙතන යන්නේ 10ක් නම් මෙතන යන ප්‍රතිරෝධයත් ධාරාව 10 මිලි ඇම්පියර. ඒතර R හොයා ගන්න පුළුවන්. මෙයාට V සමානයි 1000. V සමානයි 1000 දානකොට මේක 7යි. මෙතන I එන එක 10 10 දින 3යි. මෙතන R. මේ R එනවා 0.7යි 10යි 3යි 700. මේක තමයි මේ හොයලා තියෙන්නේ. හරිද? ඒක නිසා මේ ප්‍රැක්ටිකල් එක කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. අර සර්කිට් එකකටම දාලා තමයි ගහලා තියෙන්නේ. තේරුණානේ? හ්ම්? තේරුණා නේද? මේ ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් එක එකපාර සම්බන්ධ කරලා ගානක්ම තමයි කියහන් තියෙන්නේ. හරිද? හරි. ඔය දෙකත් හරි. ඒ අවසාන ප්‍රැක්ටිකල් ටිකට අදාළ ටික තමයි ඔක්කොම වගේ මම කරේ. 35 ඉඳන් 36 37 ටික ඔක්කොම කරේ. හරි. යම් මාපාංකය හොයන එක මම සමුදායට කරලා ඇති. මේක නම් ලොකුවට මේ පාර වැදගත් වෙන්නේ නැහැ. අය යම් මොඩියුල් එක හොයන එක. ඊට පස්සේ ආයි දෝලන තරංග වල මොනවා හරි කියනවාද කාවෙන්ද? මෙසදී මොනවා හරි තියනවාද? හරි මම මේක පොඩ්ඩක් මිනිහ පොඩ්ඩක් කැන්සල් කරනවා තව චුට්ටකට ජොයින් වෙන්න පොඩ්ඩක් අර මේකේ අර මූල් ටිකේ දෝලන තරංග වල පොඩි කොටස් දෙක තුනක් චුට්ටක් මතක් කරන්න ලොකු වෙලාවක් ගන්න නැහැ තා පැය භාගයක් විතර හරි මේක කැන්සල් කරලා ඔව්නේ අවුලක් නැහැ නේ ඒ ටික චුට්ටක් මම පොඩ්ඩක් මතක් කරන්න ගෙවුනොත් මේ විනාඩි 5කට විතර යනකොට හරි